ඉතින් මම ඕගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නන්න යන්නේ මේ දෙලුම් ගෙඩිය තුල කිසිම අභ්‍යන්තර හානියක් සිද්ධ වෙලා නැහැ කියලා. ඉතින් මෙන්න මම දෙලුම් ගෙඩිය දැන් කපලා පෙන්නනවා ඔයාලට. ආයිබෝවන් මම අසික සමරසේකර. ඉතින් ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ මේ ඕගොල්ලෝ කඩේට ගිහිල්ලා දෙලුම් ගෙඩියක් ගන්නකොට ගොඩක් වෙලාවට ඕගොල්ලොන්ට හම්බ වෙන්නේ නරක් වෙච්ච දෙලුම් ගෙඩියක්. ඒත් ඕගොල්ලෝ දන්නේ නැහැ හොඳ දෙලුම් ගෙඩියක් හොයාගන්න විදිය, තෝරගන්න විදිය. ඉතින් මම ඕගොල්ලොන්ට මේ දෙලුම් ගෙඩියේ තියෙන මේ කළු පාට පුල්ලි වර්ග දෙකක් පෙන්නලා ඒ පුල්ලි වලින් කියන්නේ නරක පුල්ලි මොනවද, හොඳ පුල්ලි මොනවද කියලා අඳුරගන්න විදිය කියලා දෙන්න යන්නේ. දැන් මම ඕගොල්ලන්ට පෙන්නනවා මෙන්න මේ ගෙඩිය. ඒ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ගෙඩිය දැක්ක ගමන් හිතයි මේ ගෙඩිය නරක් වෙලා කියලා. නමුත් ඇත්තටම මේ ගෙඩිය නරක් වෙලා නැහැ. දැන් මේකේ ගොඩාක් කළු පුල්ලි තියෙනවා. මේ කළු පුල්ලි එන්නේ මේ ලංකාවේ තියෙන ආර්ද්‍රතාවය වැඩි නිසා. සාමාන්‍යයෙන් ලංකාව කියලා කියන්නේ මේ වාතයේ ආර්ද්‍රතාවය වැඩි රටක්. මේක නිවර්තන කලාපීය වැසි වැඩිපුර තියෙන කලාපයක පිහිටන රටක්. දෙලුම් කියලා කියන්නේ කාන්තාර පළතුරක්. ඒ කියන්නේ මැද පෙරදිග කලාපයේ හැදෙන පළතුරක්. මේ පළතුරට මේ ඔරොත්තු දෙන්නේ ආර්ද්‍රතාවය ඉතාමත් අඩු පාරිසරික සාධක. නමුත් ලංකාවේ වෙලා තියෙන්නේ ලංකාවේ වාතයේ ආර්ද්‍රතාවය ඉතාමත්ම ඉහළයි. ඒක නිසා ලංකාව තුල දෙලුම් වගා කිරීමේදී හරිම දුෂ්කරතාවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ ෆංගල් එහෙම නැත්නම් දිලීර ආසාදන වලට දෙලුම් වගාව දෙලුම් ගෙඩිය නිතර මුහුණ දෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට දැන් මේ පෙන්වන දෙලුම් ගෙඩියේ මතු පිට පෘෂ්ඨය තුල විශාල වශයෙන් කළු පැහැති පුල්ලි දක්නට ලැබෙන දකින්න පුළුවන්. එතකොට දැන් මම ඔයගොල්ලන්ට මේක ඕපන් කරලා මේ කපලා පෙන්නන්න හදන්නේ මේ. නමුත් දැන් ඔයගොල්ලන්ට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන් කොහොමද මේ කළු පුල්ලි නරක් වෙලාද නැද්ද කියලා. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම මේ පුල්ලි වේලිලා වගේ තියෙනවා නම් මේ පුල්ලි කළු පාටයි නම්, තද කළු පාටයි නම්, වේලිලා වගේ නම්, ඇතුළට එබෙන ගතියක් නැත්තම් හොඳ වේලිච්ච ස්වරූපයකින් නම් තියෙන්නේ මේ පුල්ලි වල ප්‍රශ්නයක් නැහැ. හරි, මේ පුල්ලි වල ප්‍රශ්නයක් නැහැ. මේ එක තැනක්වත් මේ නිකන් සජීවී දිලීරයක් තියෙන පාටක් වෙන්නේ නැහැ. සජීවී දිලීරයක් මෙන්න මේ හරියෙන් චූට්ටක් ඇති වෙගෙන එනවා. නමුත් ඒක තාමත් පළතුරු නරක් කරන තත්වයට වර්ධනය වෙලා නැහැ. ඉතින් මම ඕගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නන්න යන්නේ මේ ගෙලුම් ගෙඩිය තුල කිසිම අභ්‍යන්තර හානියක් සිද්ධ වෙලා නැහැ කියලා. ඉතින් මෙන්න මම දෙලුම් ගෙඩිය දැන් කපලා පෙන්නනවා ඔයාලට. මේ දෙලුම් ගෙඩිය තුල බලන්න කිසිම තැනක දෙලුම් ගෙඩියට අභ්‍යන්තර හානියක් සිද්ධ වෙලා නැහැ. මේ බලන්න කිසිම ඇටයක්, එක ඇටයක්වත් හානි වෙලා නැහැ. මේ එක ඇටයක්වත් දෙලුම් ගෙඩිය හානි වෙලා නැහැ කියලා ඔයාලට පේනවා. ඉතින් ඒ කියන්නේ මේ ඇටේ මේ එළියේ තියෙන කළු පුල්ලිය මොන වගේ පුල්ලියක්ද කියලා හරියට අඳුරගත්තොත් ඔයාට අඳුර ගන්න පුළුවන් මේක ඇතුළ නරක් වෙලා තියෙන එකක්ද නැද්ද කියලා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. දැන් මෙන්න මෙතන මේ තියෙනවා මේ කළු පුල්ලියක්. නමුත් මේක තමයි ඇත්තටම දෙලුම් වලට එන්න පුළුවන් බරපතලම හානිය. මේ මල පැත්තෙන් එන මෙන්න මේ ලොකු කළු පුල්ලිය. හැබැයි ඔයාලට හොඳට මේ බැලුවොත් එහෙම මේ කළු පුල්ලිය කළුම කළු පාටයි වේලිලා. නමුත් මේ පුල්ලිය දුඹුරු පාටයි. මේක ටිකක් වේලිලා නැහැ. ටිකක් එබෙන ගතියක් තියෙනවා. මේ සාමාන්‍ය කෙනෙක් මේ දෙක දැක්කොත් එහෙම හිතන්නේ මේක නරක් වෙලා කියලා. හැබැයි මේක ඇතුලේ ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද මේ පුල්ලිය එළියෙන්ම වේලිලා. මේක මතු පිට පෘෂ්ඨයේ තියෙනකොටම මේ දිලීරේ වේලිලා ගිහිල්ලා. මේකට හොඳ ට්‍රීට්මන්ට් හම්බ වෙනකොට ඒක වේලිලා. හැබැයි මෙන්න මේකේ දැන් මේක මේ ගෙඩිය බේර ගැනීම අවශ්‍යතාවය නිසා ගොවි මහත්තයා විසින් ටිප් එක කපලා අයින් කරලා. මොකද ටිප් එක කපලා අයින් කරාම දිලීරේ පැතිරෙන එක ටිකක් අඩු වෙනවා. නමුත් ඒ දිලීරේ යම්කිසි මට්ටමකට වර්ධනය වෙලා තියෙනවා. මේ තද දුඹුරු පැහැයකින් යුතු මේ දෙලුම් ගෙඩිය මේ පැත්තේ නැට්ට, මේ පැත්ත ටිප් එක මල. මේ මල පැත්තෙන් මේ විදිහට තද දුඹුරු පැහැති පැච් එකක් මේ විදිහට වර්ධනය වෙලා තියෙනවා නම් ඒ දෙලුම් ගෙඩිය ඇතුළට ගිහිල්ලා තියෙනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. දැන් මේ ඔබට පේනවා ඇති මේ දෙලුම් ගෙඩිය අර දෙලුම් ගෙඩිය වගේ නෙවෙයි. දැන් මේක විශේෂඥ ඥානයකට තියෙන කෙනෙක්ට තමයි කියන්න පුළුවන්. ඉතින් මේ පිට මේවා බැලුමටම කියන්න පුළුවන්. ඉතින් ඔබට දැන් පේනවා ඇති මේ දෙලුම් ගෙඩිය ඇතුළට මේ දිලීරය ගිහිල්ලා තියෙන බව ඔබට පේනවා. හරිනේ. එතකොට මේ ගෙඩිය හොඳ ගෙඩියක් බවට නම් කරන්න බෑ.
නමුත් දැන් මම මේ ගෙඩිය කපලා පෙන්නන්නම්. මේ ගෙඩියේ මම අනුමාන කරනවා මේක ඇතුළට ගිහිල්ලා නැහැ කියලා. 100%ක් අනුමානය නිවැරදි වෙන්නත් බෑ. නමුත් 80%ක් විතර මේ අනුමානය නිවැරදි වෙන්න පුළුවන්. මම හිතනවා මගේ අනුමානය නිවැරදි. ඒක තමයි අපේ අත්දැකීම් එක්ක එන අපිට එන දැනුම. මේ ගෙඩියේ ඒ කළු පාට තද කළු පාට පුල්ලිය දෙලුම් ගෙඩිය ඇතුළට ගිහිල්ලා නැහැ. දෙලුම් ගෙඩියට කිසිම හානියක් වෙලා නැති බව ඔයාලට පේනවා ඇති. දැන් මේ තියෙන්නේ ඒකේ තිබ්බ කළු පාට තද පුල්ලිය. නමුත් මේ තියෙන්නේ දෙලුම් ගෙඩිය. ඒකේ ඇතුළට කිසිම හානියක් වෙලා නැහැ. ඉතින් මේ වගේ පුල්ලි තිබුණාට මේ වගේ පුල්ලි තිබුණාට දෙලුම් ගෙඩියක් තෝරාගැනීමේදී බය වෙන්න දෙන්නේ නැහැ. විශේෂත්වය වෙන්නේ මේ පුල්ලි තද කළුයි. මේ පුල්ලි වේලිලා. මේවා වේලිලා තියෙන්නේ. නමුත් මේ පුල්ලිය ගත්තාම මේක තද දුඹුරු පාටයි මේක වේලිලා නැහැ. ඒ වගේම මේක මතු පිට පෘෂ්ඨය තුල පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා වගේ පේනවා. සහ පොඩි එබෙන ගතියකින් යුක්තයි. එතකොට මෙන්න මේ පුල්ලියක් විශේෂ පුල්ලියක්. මේක මල පැත්තේ නෙමෙයි එන්නේ. මේක කඳෙන් එන පුල්ලියක්. දැන් මේ වගේ එකක් දැක්කොත් මේක අයිඩෙන්ටිෆයි කරගන්න විශේෂ දැනුමක් ඔයගොල්ලෝ ගන්න ඕනේ. මේ පුල්ලිය මේ දෙලුම් ගෙඩිය වර්ගයේ රෙඩ් ඒන්ජල්. මේකේ සාමාන්‍යයෙන් පැහුනහම මෙන්න මේ වගේ තැඹිලි පාටක් තමයි එන්න ඕන. තද රතු පාටක් නෙමෙයි. හැබැයි මේ කළු පුල්ලිය වටේට මැද්දෙන් තද කළු තියෙනවා. වටේට තියෙන්නේ තද දුඹුරු. ඊටත් වටේට තියෙන්නේ තද රතු. මැද්දෙන් තද කළු, පුල්ලිය වටේට තද දුඹුරු, ඊටත් වටේට තියෙන්නේ තද රතු. එතකොට මෙහෙම මතු පිට බැලුවහම නිකන් මෙහෙම අල්ලලා බැලුවහම මේ පුල්ලි වගේ නෙවෙයි, මේ අනිත් පුල්ලි වගේ නෙමෙයි. මේ පුල්ලිය මතු පිටින් ඇතුළට බැහැලා, සර්ෆේස් එකෙන් ඇතුළට බැහැලා තියෙනවා. පොඩ්ඩක් මෙහෙම තියෙන සර්ෆේස් එක මෙහෙම බැහැලා තියෙනවා. යාන්තම් මිලි දශමකින් ඇතුළට බැහැලා. එතකොට තේරුම් ගන්න පුළුවන් මෙතන මේ සජීවී මට්ටමේ ඒ දිලීරය පවතිනවා කියලා. එතකොට ඔන්න මේක තාමත් මේ ගෙඩියට ලොකු ඩැමේජ් එකක් කරලා නැහැ. උපරිම මේකේ ඇට දෙකක් තුනක් නරක් වෙලා තියෙන්න පුළුවන්. සමහර විට ඒකත් නැති වෙන්න පුළුවන් මේ ගෙඩියේ. නමුත් මේක තව ටිකක් දවස් දෙකක් විතර තිබ්බහම මේ ගෙඩියම නරක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ගෙඩියට තාම ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් අනිවාර්යයෙන්ම මේක දවස් දෙකකින් මේ පුල්ලිය ඇතුළට බහිනවා. දැන් මේක මෙන්න මෙතනනේ තියෙන්නේ. අපි මෙතන පොඩ්ඩක් කපලා බලමු. ඔබට පේනවා තාම අවුලක් නැහැ. ඒ පුල්ලිය තියෙන තැනට අපි ගිහිල්ලා පොඩ්ඩක් බලමු. ඇට ටික ගලවගෙන මං කිව්වේ මේක තාමත් අවුලක් වෙලා නැහැ. නමුත් මෙතනින් මෙන්න මේක පොඩ දෙලුම් ගෙඩිය ඇතුළට එනවා. ඉතින් ඒ දෙලුම් ගෙඩිය ඇතුළට ආවහම මේ දෙලුම් ගෙඩිය සවුත්තු වෙනවා. ඉතින් ඔන්න මං හිතනවා ඔබට හොඳ දැනුමක් ලැබෙන්න ඇති මේ වීඩියෝ එකෙන්. දෙලුම් ගෙඩියක් දැක්ක පමණින් ඒ දෙලුම් ගෙඩියේ පිටත පුල්ලි තියෙන පමණින්ම දෙලුම් ගෙඩිය නරක් වෙලා කියලා කියන්න බෑ. ඒ පුල්ලි වල විවිධ ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ වලින් ඔබට අඳුර ගන්න පුළුවන් මොන දෙලුම් ගෙඩියද නරක් වෙලා තියෙන්නේ, මොන දෙලුම් ගෙඩියද ඇතුළ නරක් වෙලා නැති කියලා. ඉතින් මේ මං හිතනවා මේ දැනුම ඔබට වැදගත් වෙයි කියලා ඊළඟ පාරදී සුපර් මාකට් එකට ගිහලා දෙලුම් ගෙඩියක් තෝරාගැනීමේදී. ඉතින් මේ වීඩියෝ එක ඔබට වැදගත් වෙයි කියලා හිතනවා නම් අපේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මේකට ලයික් එකක් දාන්න, වගේම අපේ පේජ් එකත් ෆලෝ කරගෙන යන්න.